එකත් එක්ක එකතු වෙන්නේ බුක් රිවිව් එකක් එක්ක. ටොක්සික් මොහන් රාජ් මඩවලයන්ගේ 2025 රචිත අලුත්ම නවකතාව. ටොක්සික් ගර්භ විෂ. ලස්සන පිට කවරයකින් මේක සමන්විත වෙලා තියෙනවා. ඇතුළ බැලුවත් හරිම ලස්සනයි. කලර්ස් කියන පිටුටියකුත් තියෙනවා. කතාව කොහොමද කියන එක අපි බලමු. පුතේ පිටිපස්සේ තියෙන එක මම කියවන්නම්. කහකිරි ලොකු හුස්මක් ගන්න හැටි මම දැක්කා. ඒ එක්කම ආයමත් මෙහෙම ප්‍රකාශ කළා. ඒ මිනිහට ආදරේ නම් මොකටද මේ මිනිහව මරන්නේ? ගෑණියෙක්ට මිනිහෙක් මරන්න තියෙන හේතු දෙකයි. පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරය කරන එක. කෙටි විරාමයකට පස්සේ මම ආයමත් මෙහෙම කිව්වා. දරා ගන්න බැරි තරම් මම එයාට ආදරය කරන නිසා මට එයාව මරන්න ඕනේ. මොකද එයා අයිති වෙන්න ඕනේ මට විතරයි. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් විතරද? අපි බලමු මේ ටොක්සික් පොත ඇතුලේ මොනවද මොහන් රාජ් මඩවලයන් විසින් ලියලා තියෙන්නේ කියලා. මේ පොතේ මම දැකපු ලස්සනම වදනක් තියෙන එක මොහන් රාජ් මඩවලයන්ගේ වදනක් නෙමෙයි. ඇමරිකානු ලේඛිකා ෂැනොන් තෝමස්ගේ. විෂ සහිත පුද්ගලයන් විශිෂ්ට නළුවන්ය. ඔවුන් තමන් ළඟ ඇති ඕනෑම රංගන වස්තුවක් භාවිතා කර තමන්ගේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමට දක්ෂය. මේ කතාව ඇත්ත කතාවක් නේද? එක එක මිනිස්සු එක එක විදිහයි. බහුතරයක් තුල බහුතරයක් නෙමෙයි මම හිතන්නේ 100ක් තුල මොකක් හරි විෂක් සහිතයි. ඒ විෂ තියෙන මිනිස්සු විශිෂ්ට නළුවන් කියලා. කියන්නේ තමන්ට ඕන දේ ළඟා කරගන්න ඕනම දෙයක් කරලා රංගන හැකියාවෙන් ඉදිරියට ගිහිල්ලා ඒ කියන්නේ මූර්තිය මේ නළුවන් වෙනුවමනාවක් නැහැ. තමන්ගේ ඇතුලේ විෂ තියෙනවා නම් තමන්ට ඕන දේ ලබා ගැනීමට ඔවුන් ඕනෑම දෙයක් කරනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. මේ කතාව ගත්තොත් විසක් එක්කම ලියවුණු කතාවක්. මේකේ අවසානයේට හිතෙනවා ඇත්තටම මේක ඉන්න ශානකට මොකද උනේ කියන එක. කතාව කියගෙන යද්දී ඔයාලට එක තැන්වල කුතුහල යන්නේ මේ ශාන්ත කියන්නේ කවුද? මේ අහිංසා කියන්නේ කවුද? දේදුණු කියන්නේ කවුද? මේ කතාවේ ප්‍රධානම චරිතය අහිංසා. ඒකට අහිංසා කියන්නේ නියුණු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්. අහිංසාගේ අනිත් සහෝදරී දේදුණු. එතකොට මෙයාලා වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ. අහිංසා දේදුණු එයාලගේ අත්තම්මා අම්මා තාත්තා කියන චරිතන ලොකුවට ඒ කියන්නේ ප්‍රධාන චරිත බවට පත් වෙලා නැහැ. එයාලා පොඩි චරිතයක් වගේ තමයි කතාව ලියවිගෙන යදී නම් තේරුනේ. ඒතකොට අත්තම්මා කියන කෙනාට එයාලගේ ජීවිතය ඇතුලේ ලොකු තැනක් තියෙනවා. ඒත් එක්ක මේකේ තව ප්‍රධාන විදිහට කතා වෙන්නේ ශානකට අමතරව තව පිරිමි ළමයි දෙතුන් දෙනෙක් ගැන කතා වෙනවා. ඒ අහිංසගේ ජීවිත කාලය තුලදී අහමුණු ඒත් එක්කම එතනින් ටික දෙනෙක් දේදුණුටත් සම්බන්ධ පිරිමි චරිත. ඇත්තටම මේ පොත කියවගෙන යද්දී ආදරය කියන්නේ මොකද්ද? ආදරය ඇත්තටම අපි අයිති කරගත යුතු දෙයක්ද? ආදරය අත්හැරීම තුළින් ආදරය ලබන්න අපිට බැරිද? ආදරය කියන්නේ කොහොමද ලබා ගැනීමද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා. මොහන් රාජ් මඩවලයන්ගේ රචනා කරන විලාසය. ඇත්තටම මම ඔහුගේ පොත් කියවන්න පටන් ගත්තේ නිල් කට්රොල් වලින්. ඒක කියවුවට පස්සේ තමා ඉතුරු පොත් කියවන්න ගත්තේ. එතකොට එයාගේ පොත් ගන්න ආසාවක් ඇති වෙන්නේ ඒ පොත තුලින්. හැබැයි මට හිතෙන විදිහට මේ ටොක්සික් වලට වඩා නිල් කටුල් පොත් නම් ගොඩක් ලස්සනයි. ඒක මගේ අදහස. එක එක්කෙනාගේ අදහස ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ පොත පටන් ගද්දී පළවෙනි පරිච්ඡේදයෙන් කියනවා මැරෙනවා කියන්නේ නිදාගෙන නැගිටිනවා වගේ වැඩක් කියලා. ඇත්තටම මැරෙනවා කියන්නේ නිදාගෙන නැගිටිනවා වගේ වැඩක්ද? නිදාගෙන නැගිටිද්දී මරණයකින් පස්සේ සමානයි කියලා හිතන්න පුළුවන්. අපි කතාව කියවගෙන යද්දී බලමු ඉතින් මොකද්ද ඒකෙන් මේ කතුවරයා අදහස් කරන්නේ කියලා. මේකේ පළවෙනි පටන් ගද්දිම තියෙන කණේරු අට සහ නියඟලා අල. මේ ටොක්සික් කතාවේ ප්‍රධාන චරිතය අහිංසා. මේ ටොක්සික් කතාවේ ප්‍රධාන චරිතය අහිංසා. අහිංසගේ සැමියා වෙන ශානකව මරන්න සැලසුම් කරන එක. මරණය දක්වා ගෙනියන එකක් ගැන තමයි මේ ටොක්සික් පොත ඇතුලේ ලියන්නේ. එතකොට මේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක්
කියන එක අපිට අවශ්‍යද? ටොක්සික් රිලේෂන්ෂිප් එකකින් එහාට අපිට යන්න. ටොක්සික් රිලේෂන්ෂිප් එකට හේතු මොනවද? මේ අහිංසා කියන කෙනා ටොක්සික් රිලේෂන්ෂිප් එකට යන්න හේතුව මොකද්ද? එයා ගැන තිබ්බ මොකක් හරි අඩුවක්ද? එයා පිළිබඳව තිබ්බ හීනමානේද? මෙන්න මේ පොත කියවගෙන යද්දී අපිට ওই විදිහේ ප්‍රශ්න ගොඩක් එනවා. මොකද කියනවා නම් අහිංසා කියන්නේ මම කලිනුත් කිව්වා නියුණු දෙන්නේගෙන් එක නියුණු කෙනෙක්. ඒතකොට සම නියුණු, විෂම නියුණු කියලා නියුණු වර්ග ඉන්නවා. ඒ කියන්නේ එකම වගේම වෙන අය. එතකොට නියුණුද කියලා හිතා ගන්න බැරි තරම් වෙනස් වෙන අය. මෙන්න මෙතනදී අහිංසයි දේදුණුයි කියන්නේ පෙනුමෙන් හාත්පසින්ම වෙනස් දෙන්නේ. එතකොට එක එක අවස්ථාවලදී අහිංසම කියන දේදුණු හරිම ලස්සන කෙනෙක්. අහිංසට ඒ ලස්සන නෑ, ඒ පාට නෑ. මොකද කතාවේ මුලින්ම තියෙනවා අහිංසයි දේදුණුයි. අහිංස අක්කා දේදුණු නංගි. එතකොට දේදුණු තමා කලින්ම තියෙනවා කතාවේදී මුලින්ම වැඩිවියටපත් වෙන දේදුණු කෙනෙක්. ඒ දේදුණුගේ වැඩිවියටපත් වීමේ උත්සවය ගොඩාක් ලොකු උත්සවයක් විදිහට එයාලගේ දෙමව්පියෝ ගන්නවා. ඊට මාස කිහිපයකට පස්සේ තමා අහිංසා වැඩිවියපත් වෙන්නේ. එතකොට ඒ මල්වර වීමේ උත්සවය ගැනීමට එපා කියන එක අහිංසා කියනවා. අහිංසා එකට හිත ඇතුලෙන් හිතන්නේ දේදුණු ලස්සනයි, ඒ පාටිට මිනිස්සුකම දේදුණු දිහා බලයි, මං දිහා බලන්නේ නැති වෙයි. ඒ හින්දා මට පාටි එපා. ඊට පස්සේ එපාම කියන හින්දා අන්තිමට යාට ලස්සන ඇඳුමක් අඳලා පොඩියට උත්සවයක් කරනවා. උත්සවයක් කියන්නත් බැහැ. ඒ ඇඳුම දේදුණුගේ මල්වර වීමේ උත්සවයට ගත්ත ඇඳුමම සමානයි කියන එකම අහිංසක් කියනවා. එතකොට අහිංසා හිතනවා දෙමව්පියන්ගෙන් දේදුණුට වෙනම සැලකිල්ලක්, යාට අඩු සැලකිල්ලක් හම් වෙනවා. එතනින් කතුවරයා එළියට දෙන්න උත්සාහ කරනවා නෑ. එහෙම වෙනසක් ඒ දෙමව්පියන්ගේ නැහැ. මේ අහිංසා රූපෙන් එයා අඩු වුණ එක. ඒත් එක්කම එයා හිතන්නේ එතකොට ආයා පල්ලෙහා ඉන්නේ හැමෝම ආදරේ දේදුණුට, දේදුණු තමා ලස්සන, මට කිසිම කෙනෙක්ගේ සැලකිල්ලක් නැහැ, මට මේ කවුරුත් වැඩක් නැහැ. ඒ වගේ අදහසක අහිංසා ඉන්නවා. එතකොට ඔයාලා කතාව කියවගෙන යද්දි තේරෙන්නේ මේ අහිංසා වඳින ශානක කියන්නේ කවුද කියලා. එතකොට අහිංසා හරිද, ශානක හරිද, මේක කියන්නේ කවුද කියලාත් එතකොට මම මේක ගැන කියන්නේ නැතුව ඉන්නවා. ඔයාලා කතාව කියවලා බලද්දි බලන්න. ඒතර මේක නිවැරදිද, දේදුණු නිවැරදිද? එතකොට මම වැරද්දක් කරා නම් ඒ පිළිබඳ මගේ පසුතැවීමක් තියනවද? අහිංසලත් ඒ වගේ දෙයක්ද තියෙන්නේ? ඒ හින්දා එයා බයෙන් ජීවත් වෙනවද? ශානකට ඒ විදිහට පසුතැවීමක් තියනවද? තමන් කාහරි රවට්ටපු එකක් අසරණ කරපු එක වේදනාව තමන් ඇතුලෙන් විඳිනවද? මොකද මේ පොත කියවගෙන යද්දී අහිංසා කියන චරිතේ ශානක මරණ තීරණය කරලා අහිංසට එක වෙලාවක හිතෙනවා මම එයාව මරණ එක හරිද? මට එහෙම මරලා ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ තමන් ඇතුලෙන් පසුතැවීමක් එයාට තියෙනවා. ඒතර නියංගලා කනේරු එව දෙද්දින් හැබැයි හොඳට ප්ලෑන් කරලා තමයි මෙයා කරන්නේ. මේ කතාවේ තියෙනවා එයා උයනවා අන්තිම දවසේ ශානකට කෑම වලට වහදිනනේ මරන්න යන්නේ. එතකොට කනේරු ඇට හැමෝම දන්නවා කනේරුත් එක්ක සීනි කෑවොත් තමයි මේකේ විශේෂය තියෙන්නේ. ඒතකොට නියංගලා අලත් එක්ක පොල් කන්න. එතකොට මෙයා මේ කෑම හදන නියංගලා අලත් එක්ක පොල් දානවා. කනේරු ඇට දාලා එයාගේ ජූස් එකට සීනි දාලා ඒක හොයන්න බැරි වෙන්න හදන. ඒතකොට ඊට පස්සේ මාස ගානක් තිස්සේ මේක ප්ලෑන් කරන මාස දෙකක් තුනක් වගේ ප්ලෑන් කළා තමයි මෙයා මේකට යොමු වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ තමන්ට අයිති කර ගැනීම. ශානක වෙන කෙනෙකුට අයිති වෙන්න නොදී තමන්ට අයිති කර ගන්න දෙන එකම ක්‍රමය මෙයා මරණ එක කියන එක තමයි එක අවස්ථාවකදී අහිංසා හිතන්නේ. ඒකට අහිංසක මොකක්ද කියන්නේ එයා හිතන විදිහ, එයාගේ ඇතුළාන්තේ, එයා පොඩි කාලේ ඉඳලා විඳපු අත්දැකීම් හින්දා එයාට එහෙම හිතුණාද අයිති කර ගැනීම. ඒක තමන්ගෙන් තමන්ගේ ආදරවන්තයා ස්වාමි පුරුෂයා ගිලිහෙන්නේ මොකක් හින්දාද? ඒක හොයනවට වඩා, ඒතකොට එතන තියෙන ප්‍රශ්නේ විසඳ ගන්නවට වඩා අහිංසා බලන්නේ කොහොම හරි කරලා මරලා හරි කමන්නේ මම අයිති කර ගන්නවා කියන තැනට යන්න. ඒතකොට ඒ සඳහා උදව් උපදෙස් හම්බ වෙන්නේ කහකිරිලි. කහකිරිලි කියන කෙනාත් මේ කතා පොත ඇතුලේ විශේෂ තැනක් ගන්න කෙනෙක්. එතකොට තමන් ආශ්‍රය කරන්න ඕනේ කවුද? කහකිරිලි කියන කෙනා අහිංසට ගැළපෙනවද ආශ්‍රය ගන්න? එයා ඔස්සේ හම්බුණු උපදෙස්. අවසානට අහිංසා අන්තිමට උපදෙස් ගන්න සේපාලිකා කියලා කෙනෙක්. ඒක සේපාලිකාව හම් වෙන්නේ මේ කහකිරිලි කියන කෙනා හම් වුණා හින්දා. එහෙම නැත්නම් අහිංසට ශානකව මරන්න ප්ලෑන් කරන්න විදිහක් අහිංසගේ සර්කල් එක ඇතුළේ ඉන්න කට්ටියකින් හම්බ වෙයිද? එතකොට කතාවේ මුලදිම තේරෙනවා ඉස්කෝලේ යන වයසේ ළමයෙක්
කහකිරිලි කෙනාව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. විවිධ වූ හේතුන් නිසා අපිට හැමදේම සාධාරණීකරණය කරන්න බෑ. හැමදේම සාපේක්ෂයි. එතකොට ඉතින් අහිංසා එහෙම උනේ ඇයි? එතකොට එතනින්ද මෙයා මේ විදිහ තැනකට ගියේ කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කතා පොතේ මුල තියෙනවා දැන් ශානක මරන්න ප්ලෑන් කරාට පස්සේ ශානකව මෙයා නිදාගෙන ඇහැරෙද්දී ශානකව එයාට හම්බ වෙනවා. එයා දකිනවා. වෙනදට ශානකගේ තිබෙන නැති ලස්සනක් මෙයා දකිනවා. එතකොට මෙයා ඔයා රත්තරන් මුණි ගාලා දෙන්නේ කියලා අහනවා. එච්චරට ලස්සනක් මේ ශානකගේ අහිංසා දකිනවා. අහිංසා ශානකට වහ දුන්නාට පස්සේ. එතකොට අහිංසට නම් මම වහ දුන්නේ නැද්ද? මට ඒක දෙන්න බැරි වුණාද කියලා සැකෙත් වෙනවා. එතකොට මේ ඇත්ත ශානකද නැත්නම් මේ මරුණට පස්සේ ආපු ශානකද? එතකොට ශානක එතනදි කියනවා මිනිහෙක්ගේ මූණ රත්තරන් පාට වෙන්නේ එයාගේ ගෑණි එයාට පණ වගේ ආදරය කරනකොට කියලා. එතකොට අහිංසට හිතෙන ඒ කියන්නේ මම මෙයාට ආදරය කරනවා කියන එක මෙයා දන්නවා නේද? ඔය වගේ තැන්වලදී ඉතින් කවුද ඇත්තටම ආදරය කරන්නේ කියන එකෙත් ගැටලුවක් එනවා. ආදරය කරන කෙනා මරන්න ඕනේද? විශ්වසහිත ආදරයක්. විශ්වසහිත රිලේෂන්ෂිප් එකක්. මම හිතන්නේ දෙන්නෙක් අතර තියෙන සැමියා බිරිඳ නෙමෙයි, දෙමව්පියෝ දරුවෝ, සහෝදර සහෝදරියෝ කාගේ අතර වුණත් විශ්වසහිත සම්බන්ධයක් අවශ්‍යද? ඒක ඇතුලේ තෙරපිලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? හිතේ සැකයක් තියාගෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? අවසානට මානසික රෝගී තත්ත්ව දක්වා යන්නේ මේ විෂ කියන දේ නෙමෙයිද? ඉතින් ඒ වගේ දෙයක් ඕනේද? මේ පොතේ තවත් තැනක තිබ්බා එළියට පේන දේම නෙමෙයි මිනිස්සුන්ගේ ඇතුලේ ඇත්තටම තියෙන්නේ කියලා. ඒක ඇත්ත. මොකද අපි පෙන්නන හැමදේම ඇත්තද? එහෙම දෙයක් නෑ නේද? අපි ඇත්තටම පෙන්නන්නේ අපිට හිතෙන හැමදේම ඇත්ත නෙමෙයි. අපි අපේ හොඳ දේවල් විතරයි පිටට පෙන්වන්න යන්නේ. තවත් මේක තියෙනවා ඇත්තටම අපිට වෙන කෙනෙක්ගේ ජීවිතයක් නැති කිරීමේ අයිතියක් තියෙනවද? අපිට අපේ ජීවිතයට අයිති නැතිකොට අපි කොහොමද වෙන කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්නේ? මේ මොහන් රාජ් මඩවලයන්ගේ භාෂා ශෛලිය ලියන විදිහේ හරි අමුතු වෙනසක් තියෙනවා. මේක තියෙනවා ජීවිතේ වගේම ලව් කියන්නේ ගේම් එකක් කියලා. ඇත්තටම ජීවිතේ ගේම් එකක් කියන්නේ මේක දිනන්න ඕනේ හින්දා. එතකොට හැමතිස්සෙම ආදරෙත් දිනන්න ඕනේද? ආදරේ කියන්නේ අර සිංගල්කේ ආදරේ සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති කියලා. ඒත් මෙතන මේ පෙන්නන ටොක්සික්. මේක නමක් ටොක්සික් නේ. ඇත්තටම ටොක්සික් ජීවිතයක් ගත කිරීමේ තේරුම මොකද්ද? එක තැනකදී ඔය ඉස්කෝලේ යන කාලේ අහිංසා දවසක් කල්පනා කරන what is the meaning of life? එයාට සර්ච් කරලා බලන්න. ජීවිතේ තේරුම මොකද්ද? දැන් මේ අහිංසගේ සහෝදරියගේ මනමාලය. ගෙදරට ආපු වෙලාවක අහිංසට මුහුණ දෙන්නේ නැහැ. ටිකක් බඩලා නිකන් ඉඳලා. ඒක අහිංස හිතන මං කැත හින්දා මෙයා මං ගැන බලන මේ මං දිහා බලන එකදී මට මෙයාත් කතා කරන දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ මේක කොහොමද මෙයාලගේ ජීවිතවලට බලපාන්නේ? දේදුන්ගේ ජීවිතේට, අහිංසගේ ජීවිතේට, අහිංසගේ අම්මගේ තාත්තගේ ජීවිතේට. ඒතකොට හැබැයි ටික දවසක් යද්දි මේකට ප්‍රශ්නයක් ඇති වෙනවා. ආදරය කරලා මේගයි දේදුන් විබඳින්න යන්නේ. එතනදී යාළුවට ප්‍රශ්නයක් ඇති වෙනවා වෙඩින් එක ගන්න ගියාම. එතකොට අපි ආදරය කරාට 100%ක් ගැලපෙන මිනිස්සු ලෝකේ හොයන්න හම්බ වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ අදහස් වෙනස්. එක එක්කෙනා කැමති දේවල් වෙනස්. මොකද මේකට සරල විවාහ මංගල උත්සව ගන්නුවනවා තියෙද්දි දේදුන්ට අවශ්‍ය වෙනවා අති උත්කර්ෂවත් අන්දමින් එක ගන්න. ඉතින් එතනදී එයාලා අතර ගැටලුවක් ඇති වෙනවා. හැබැයි එයාලේ ගැටලුව විසඳ ගන්න යද්දී මේක ගැටලුව අහිංසත් එක්ක විසඳ ගන්න උත්සාහ කරන එකක් වෙනවා. ඉතින් තමන්ගේ ප්‍රශ්න කොහොම හරි කරලා ආදරය කරා. ඒතකොට කසාද බඳින්න ඕන කියන තීරණය ගත්තා. ඒතකොට වෙඩින් එක කියන එක ඇත්තම ජීවිතේ එකපාරක් සමහරුන් දෙපාරක් තුන්පාරක් කරලා ජීවිතේ එකපාරක් විතරක් ගන්න දෙයක්. ඒතකොට ඒක ලස්සන කරන්න ගියන ළමයි කාස වෙන plan ඉතින් එයාව තේරුම් ගැනීම. හැම ප්‍රශ්නයකටම හේතුවක් කියන්නේ තේරුම් ගැනීම. අපි අපේ අනිත් සම්බන්ධතා පාවිච්චි කරලා හරියට අවබෝධය තේරුම් ගන්නවා නම් මම හිතනවා ගොඩක් ප්‍රශ්න විසක් නැතුව සරලව ජීවත් වෙන නම් ඉතුරුයවට අනුකම් දීම අවබෝධ කර ගැනීම යාළුවා ඉවසගෙන සිටීම මේ කතා පොතේ ඇත්තටම ඒ දේවල් ඉස්මතු වෙන අපි ඇත්තටම එතකොට ඒ කතා පොතේ ඉස්මතු වෙන දේදුණු මේක කියන දේවල් වලට අහුම්කම් දුන්නා නැත්නම් දේදුණුගේ අදහස් විතරක්ම ගැන හිතපු හින්දා යාළුවා වුණා. ඒකට එහෙම ගැටුම් නැති තැන නැහැ. ඒ
විදිය දෙයක් වෙන්න ගිහිල්ලා අපිට ඒක නතර කරගන්න විදි තියෙනවද? ඉතින් ඒ විදිහ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර හොයන්නේ? නැතු අනවශ්‍ය ප්‍රශ්න හිතේ තියා ඉඳලා ඒ ප්‍රශ්නේ ඇතුළේ ජීවත් වෙලා මානසික රෝගී තත්ත්වයක් දක්වා යනවද? ඒක අපිට විසඳ ගන්න විදි ක්‍රමයක් තියෙනවා. අපිට කතා කරන්න වෙන කෙනෙක් ඉන්නවා නම් සමීප කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක කතා කරලා ප්‍රශ්න උත්තරයක් හොයාගන්න එක. ලොකුම දේ මම හිතන්නේ Tamanගේ පාර්ට්නර්ත් එක්ක කතා කරන එක. එයාට ඇහුම්කන් දෙන එක, එයාට ගරු කරන එක, ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද නෙමෙයි දෙපැත්තෙම. පිරිමියා උසස් ගැහැණු කෙනා පල්ලෙහා පිරිමියාට වයකට වෙලා ඉන්න ඕනේ. එහෙම දෙයක් නෙමෙයි. දෙන්න ආදරය කරනවා නම් එයාලා එතකොට ඉවසීම අපි මෙහෙම කරමු. අවසාන එක තීරණයකට එනවද? මොකද ටොක්සික් වල ශානකට මරණය අත්කර දෙන්න අහිංස හිතන්නේ ඒ අවබෝධයක් නැතිකම, ඒ දෙන කතා කරන්නේ නැතිකම, ඒ දෙන කතා කරන වෙලාවක් නැතිකම. ඇත්තටම අපි ආදරය කරනවා නම් ඒ වේතුරු කෙනාට වෙලාව දෙන්න පුළුවන් නම් ටොක්සික් රිලේෂන්ෂිප් එකකින් මෙහා නතර වෙන්න පුළුවන් කියන එක තමයි මගේ නම් අදහස. එතකොට මේ පොතේ තව තැනක තියෙනවා දැන් ඔය ශානකයි අහිංසයි කසාද බැඳකට එයාලා ශානකට ඇත්තටම අහිංස ආදරය කියලා හිතෙන්නේ ටිකක් කාලයක් ගියාට පස්සේ. ගෑණියෙක් මිනිහෙක්ට ගොඩක්ම ආදරය කරන ඒ මිනිහා එයා ළඟ ඉන්නකොට නෙමෙයි ඒ මිනිහා ඉන්නේ වෙන ගෑණියෙක් ළඟ කියලා එයාට දැනෙනකොට කියලා. ඉතින් එච්චර වෙනකන් අපි ඉන්න ඕනේද? ඒක ඇත්තටම ආදරය කරන වෙන කෙනෙක් ළඟට ගියාමද? නැත්නම් Taman ළඟ ඉඳි Tamanට ආදරය කරලා Tamanගේ ආදරය පරිස්සම් කරගන්න බැරිද? ඉතින් මේ විදිය ලස්සන කතා ටිකක් එකතු වෙලා තමයි මේ පොත හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ටොක්සික් තමයි. අවසානයේ තමන්ගේ නංගිටගේ ජීවිතයට හානියක් කරන්න හිතෙන තරමටම අහිංසා අසරණයි. මගේ අදහස නම් අහිංසා ඇත්තට මෙතන ජීවිතේ සමහර තැන්වල ජීවිතේ හැම තැනකම එයා අසරණ වීමත් එක්ක තියෙන කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ අසරණ භාවයට හේතුව ගෙදර ඉන්න සහෝදරියෝ දෙන්න, නියුණු දෙන්නම එක එක විදිහට සැලකුව එක කියලා එයා හිතපු එක. මොකද කතුවරයාගේ අර මල්වර විමුක්තිය ගැන එයා ලියන විදිහට නම් කතුවරයා එළියට දෙන්න උත්සාහ කරන්නේ එයාගේ අම්මයි තාත්තා වෙනසක් කරන්නේ නැහැ කියන එක. ඒ තමන් හිත ඇතුළේ අනේ මම ලස්සන නෑ අරයා ලස්සනයි හැමෝම ආට ආදරෙයි. ඒ ඇති වුණ පොඩි කාලේ ඇති වුණ ඒ ප්‍රශ්නෙත් එක්ක අහිංසක ජීවිතේ ඇති වෙන ගැටලු. ඒ ගැටලුත් එක්ක එයාගේ වටා ඉන්න මිනිස්සුන්ට ඇති වෙන ගැටලුත් එක්ක තමයි මේ ටොක්සික් ගාර්භවය කියන පොත මේ ලියවෙන්නේ. පොතේ අවසානයේ මගක් ගිහිලා ඉතින් නෑ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ වෙනස් නේද? එහෙනම් එයා මැරිලා නෑ නේද කියලා හිතෙනවා. ඒ අන්තිම වෙනකන් කියවලා බලන්න. මොහන් රාජ් කඩවලගේ රචනා කරන ශෛලිය හිතා ගන්න බෑ. මොකද මම නිල් කටුල කියවුවා ගමම්ම අනේ මට දැන් සීග්‍රේට ගිහිල්ලා ඉන්න තියෙනවා නම් කියන තරමට වෙනම ලෝකෙක අතරමං කරන්න පුළුවන් භාෂා ශෛලියක් තියෙන්නේ. මේ පොතත් එහෙමමයි. මේ පොතේ ඔයාලා හැමෝම කියවලා බලන්න කොහොමද කියලා. මොකද මගේ අදහස නෙවෙයි දෙකනගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. මේ පොතේ මට හම්බුණ ලස්සනම වචනේ තවදුරටත් Taman වැඩකට නැති ගෑණියෙක් කියලා Tamanට දැනෙනවා කියන එක තරම් හොඳ නැති හැඟීමක් ගෑණියෙකුට නැහැ කියලා. ඇත්තටම ගෑණියෙක් නෙමෙයි ඕනම කෙනෙකුට වටිනාකමක් තියෙනවාව වටින්නේ නැහැ කියන එක දැනුනොත් ඇත්තටම මට මගේ ජීවිතේ නැති කර ගැනීමේ උවමනාවක් තමයි සාමාන්‍යයෙන් ඉතින් මේ පොත කියලා බලන්න රචකයාගේ අවශ්‍යතාවය රචකයා සමාජයට දෙන්න හදන පණිවිඩයේ වෙනස්. එතකොට ඒ රචකයාට අනුව ලියවිච්ච පොතක් ඇත්තටම ප්‍රවීණ ලේඛකයෙක් ඉතාමත් ලස්සන ශෛලියකින් ලියන කෙනෙක්. මම ඔයාලට ආරාධනා කරනවා මගේ රිවිව් එක බලලා පොත කියවලා බලන්න. ඔයාලගේ අදහස් දාන්න. මොකද මගේ අදහසට සාපේක්ෂව ඔයාලගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. එක එකනාගේ රසයන් විවිධයි. ඒක මට හිතෙන විදිහෙන් වෙන වෙනකට හිතෙන්නේ. ඉතින් මේ පොත මම හරි මොහන් රාජ් පොත් වලින් මේකට පළවෙනි තැන දෙන්නේ නැහැ. නිල් කටුවල් පොත් තමයි මට පළවෙනි තැන. ඉතින් කියවලා බලන්න. අපි තවත් බුක් රිවිව් එකක් එක්ක හම්බ වෙමු.